බුද්ධ ශාසනයට පූජා කරනකොට ගටිකාර බ්‍රහ්මරාජයා තමන් නමින් කළ සෑය පූජා කළා පිලින්දිවච්චි මහරහතන් වහන්සේට. පිලින්දවච්ච මහරහතන් වහන්සේට. ඒ නිසා අද ඉඳලා ගටිකාර මහසෑය තනි නමින් හඳුන්වන්නේ නැහැ. ඒ සෑයට නම් දෙකක් තියෙනවා. එකක් තමයි ගටිකාර බ්‍රහ්මරාජයාගේ නමින් පිලින්දිවච්ච මහරහතන් වහන්සේට පූජා කළ පිලින්දිවච්ච මහසෑය. එතකොට ඍජුවම පිලින්දිවච්ච මහසෑය කියලා කියන්න පුළුවන්. ඊළඟට ශ්‍රී පිලින්දවච්ච සුගන්ධ කුටිය.